ජේසුස් සමිදානන් වහන්සේට තම පණමෙන් ආදරය කරපු දේව සේවකයාණන්. අපි දන්නවා මේ ජනවාරි මාසය ආරම්භ වුණු දවසේ ඉඳලා අවසාන වන තුරුම අපගේ මේ පුංචි රටේ බොහෝ දේවස්ථානවල කොඩිගස් ඉහළට එසවෙන මාසයක්. ජේසුස් සමිදානන් වහන්සේගේ මහා බලගතු දේව සේවකයාණන් ශුද්ධ සෙබස්තියන් මුනිදුන්ට කැප කරලා තිබෙන මාසය. එතකොට මේ මාසය තුල අපි දකිනවා අපගේ ලංකාවේ ඒ වගේම මුළු ලෝකෙම උන්වහන්සේ වෙනුවෙන් කැප කරලා තිබෙන හැම දේවස්ථානයකම කොඩිගස් සියලට ඔස්සවලා මහත් හරසරින් මහත් භක්තියකින් උන්වහන්සේගේ මංගල්‍යයන් පවත්වන විදිය. එතකොට අපි දකිනවා දෙවියන් වහන්සේට තමන්ගේ ස්වාමයාණන් වහන්සේට හදවතින්ම ආදරය කරපු මහා බලගතු සුදුවරයෙක්. දියක්ලේසියානු අධිරාජ්‍යයට එරෙහිව සටන් කරපු, දියක්ලේසියානු අධිරාජ්‍යයට අභියෝග කරපු, ඔබ කරන්නේ වරදක්, ක්‍රිස්තියානීන්ට පීඩා කිරීම වරදක්, ඔබ ජීවත් වෙන්නේ අඳුරේ, මෙන්න මේ විදියට මුහුණට මුහුණ ගිහිල්ලා අභියෝග කරන්න තරම් දෙවියන්ට ආදරය කරපු මහා බලගතු සුදුවර චරිතයක් ශුද්ධ සෙබස්තියන් මුනිතුමා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් රටක ජීවත් වෙන ප්‍රධාන නායකයා, ඒ කියන්නේ රජෙක්ට අභියෝග කරනවා කියලා කියන්නේ ඊට ලැබෙන ප්‍රතිඋත්තරය අනිවාර්යයෙන්ම මරණය. එතකොට සෙබස්තියන් මුනිතුමා ඒ වෙද්දි සොල්දාදුවෙක්. එතකොට සොල්දාදුවෙක් කියලා කියන්නේ අධිරාජ්‍යයට යටත්ව අධිරාජ්‍ය කියන දේ කරගෙන ඉන්න ඕන කෙනෙක්. කවදාවත් සොල්දාදුවෙක්ට අධිරාජ්‍යයට එරෙහිව කටයුතු කරන්න බෑ. කටයුතු කරොත් හම්බෙන ප්‍රතිඋත්තරය තමයි මරණය. එතකොට මරණය පෙනිපෙනි තමාගේ ජීවිතේටම තියෙන ආසාව අතහැරලා දාලා ශුද්ධ සෙබස්තියන් මුනිතුමා උන්වහන්සේ අභියෝග කරනවා දියක්ලේසියානු අධිරාජ්‍යයට ඔබ කරන්නේ වරදක්. ඊට ප්‍රතිඋත්තරය උනේ අපි දකින උන්වහන්සේගේ ශුද්ධ ප්‍රතිමාවේ, උන්වහන්සේගේ පපු ප්‍රදේශයේ, උන්වහන්සේගේ උදර ප්‍රදේශයේ, ඒ වගේම උන්වහන්සේ කකුලේ මේ ස්ථාන තුනේම ඊතල පහරවල්. රෝම සොල්දාදුවන් යුද්ධය සඳහා භාවිතා කරා ඊතල වර්ග 3ක්. එක ඊතලයක් හිස හරිම ලොකුයි. විදපු ගමම්ම ශරීරයේ ලොකු තුවාල ඇති වෙලා ඉක්මනින් ලේ පිට වෙලා මරණයටපත් වෙනවා. ඒ එක ඊතල වර්ගය. අනිත් ඊතල වර්ගය තමයි හිස හරිම පුංචි, විස පොවල තියෙන, ශරීරයට වැදුනහම ශරීරයේ පසාරු කරගෙන ගිහිල්ලා මේ ඊතලයේ තියෙන විෂ ලේත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම ඔහු මරණයටපත් වෙනවා. අනිත් ඊතල වර්ගය තමයි ගින්දරත් එක්ක විදින ඊතලය. ශරීරයට වදිද්දී ශරීරය පිච්චිලා අළු වෙලා ජීවිතේ විනාශ වෙනවා. අන්න ඔය ඊතල වර්ග තුනම භාවිතා කරනවා රෝම සොල්දාදුවන් ශුද්ධ සෙබස්තියන් මුනිතුමාව මරණයටපත් කරන්න. හැබැයි ජේසුගේ ආදරය නිසාම, ඔහු ජේසුට දීපු ආදරය නිසා ජේසු ඔහුට පුදුම විදියට ආදරය කරා. ජේසුගේ ආදරයට, ජේසුගේ බලයට පුළුවන් වුණා මේ ඊතල තුනෙන් ශුද්ධ සෙබස්තියන් මුනිතුමාව බේරගන්න සහ උන්වහන්සේව ආරක්ෂා කරන්න. ඒක නිසා අපි හැම කෙනෙක්ම
ජේසු දිහා බලාගෙන ගමනක් යනකොට ඔබට මට උදව් කරන එතනට යන්න උදව් කරන ප්‍රබල චරිතයක් තමයි ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා. ඒක නිසා මේ දිනවල අපි උන්වහන්සේගේ මංගල්‍යයන් සමරද්දී අපි ආශා කරමු උන්වහන්සේ ජේසුට ආදරය කරා වගේ ජේසු වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට ජීවිතයට තියෙන ආශාව තමකම නැසුවා වගේ මට මොනවද මගේ ජේසු වෙනුවෙන් කරන්න පුළුවන්, මට මොනවද මගේ ජේසු වෙනුවෙන් මගේ ජීවිතේ කැප කරන්න පුළුවන්, මට මොනවද මගේ ජේසු වෙනුවෙන් මගේ ජීවිතය අතහරින්න පුළුවන්. ඒක නිසා මේ දින කීපය තුළ අපි කල්පනා කරලා බලමු ශුද්ධ සෙබස්තියන් මුනිතුමාගේ ජීවිත ආදර්ශය තුළ මම කොහොමද ජේසුට ලං වෙන්නේ. ශුද්ධ සෙබස්තියන් මුනිතුමාගේ දෙවියන්ට ප්‍රසන්න ලස්සන අර්ථවත් ජීවිතයක් ගත කරන්නට අපි හැම කෙනෙක්ම වරම් මිලලා යක්ෂා කරමු. ඔබට ජේසු පිටයි.